සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභය වල හැම කෙනෙක්වම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද 20/26 ජනවාරි 12 වෙනිදා මම ඔයාලට අස්වැසුම මුදල් සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකිතාක් මේ වීඩියෝ එක share කරන්න. මේ වීඩියෝ එක අන්තිම තප්පරය තෙක් බලන්න. තප්පරයක්වත් skip කරන්න නැතුව මොකද මේක ඔයාට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාටත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මම මෙතනින් රවුම් කරලා පෙන්නන සුදු පාට subscribe button එක උඩ click කරලා අපේ සැමටම මුදල් YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔයාගේ නම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් comment කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා ඔයාගේ නම comment කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් මම ලබා දෙනවා. ඉතින් පරක්කු නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වාසනාවන්තයා ඔයා වෙන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ අද 20/26 ජනවාරි 12 වෙනිදා ගොඩක් YouTube channel වලින් සහ ගොඩක් FB page වලින් දාලා තිබ්බ අද ජනවාරි අස්වැසුම් මුදල් බැංකුවට වැටෙනවා කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඒක සහතික බොරුවක්. මොකද ජනවාරි අස්වැසුම් මුදල් තාම system එකටවත් වැටිලා නැහැ. ඉතින් ඔයාලා YouTube channel වලින් page වලින් දාන විස්තර තොරතුරු ඇත්ත කියලා හිතාගෙන අද බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න හිතන්නවත් එපා. මොකද අද දිනේදී සල්ලි බැංකුවට වැටිලා නැහැ. ඒ නිසා බොරුවට බැංකු ගානේ ගිහිල්ලා රස්තියාදු වෙන්න එපා. තාම සිස්ටම් එකටවත් මේ අස්වැසුම් මුදල් ලැබිලා නැහැ. ඉතින් ඒ වගේම තමයි සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි තාම සිස්ටම් එකට මේ අස්වැසුම් මුදල් වැටිලා නැත්තේ කියලා රජය මගින් නිවේදනය කරලා දෙනවා. ඒ වගේම තමයි අස්වැසුම් මුදල් වල අර තොරතුරු යාවත්කාලින කිරීමේ ඇප්ලිකේෂන් පුරබල දුන්න කට්ටියගේ තොරතුරු තාම චෙකින් කරන නිසා තමයි සිස්ටම් එකට මේ මුදල් වැටලා නැත්තේ කියලාත් රජය මගින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ තොරතුරු සේරම චෙකින් කරලා ඉවර වෙලා කම්ප්ලීට් කරන් පස්සේ සිස්ටම් එකට ඔයාලගේ මුදල් වැටෙනවා කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ජනවාරි 20ට කලින් කොහොම හරි බැංකුවට මේ මුදල් වැටෙනවා කියලාත් රජය මගින් කියලා තියෙනවා. ඒ නිසා තව කල් තියෙනවා අස්වැසුම් මුදල් ඔයාලගේ බැංකුව වල වැටෙන්න. ඉතින් එතකන් මම දිගටම වීඩියෝ දාන්නම් බැංකුවට වැටෙනකම්ම ඔයාලට දිගටම අවශ්‍ය තොරතුරු සපයන්නම්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 25000ක දීමනාව මේ වෙන විටත් රජය මගින් බෙදා දීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව තාම ඔයාට හම්බුනේ නැත්නම් අනිවාර්යෙන්ම ගන්න. මොකද මේක අඩු ආදායම්ලාභී පාසල් ළමුන්ට දෙන දීමනාවක්. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයාට තාම හම්බුනේ නැත්නම් පල්ලෙහා ඔයාගේ නම කමෙන්ට් කරන්න. මේ රුපියල් 25000ක දීමනාව හම්බුන්නේ නැති ගොඩාක් කට්ටියට මම මේක අරන් දුන්නා. ඔයාටත් මේ දීමනාව අරගෙන දෙන්නම් මම ලේසියෙන්ම. ඔයාගේ නමත් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ මාසේ 15 වෙනිදා පාසල් ළමුන්ට රජයෙන් නිල ඇඳුම් දෙනවා කියලා නිවේදනයක් කරලා තියෙනවා. ඒ නිසා ඔයාගේ ළමයාටත් අනිවාර්යෙන්ම ඒ නිල ඇඳුම් ටික අරගන්න. මේ මාසේ 15 වෙනිදා ඉඳන් තමයි නිල ඇඳුම් බෙදා දීම ආරම්භ කරන්නේ. ඉතින් මේවා තමයි අද දවසේ විශේෂ නිවේදන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අද දවසේ බැංකුවට මුදල් වැටෙන්නේ නැහැ. බොරු ප්‍රචාරණ වලට රැවටෙන්න එපා. ඒක තමයි අද වීඩියෝ එකෙන් ගෙනාව විශේෂම කාරණාව. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයා මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද YouTube channel subscribe කරන කට්ටියට මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා ඔයාලා මේ වෙන විටත් දන්නවා. ඉතින් මගේ YouTube channel හතරම subscribe කරලා තිබ්බොත් එක YouTube channel එකට 5000 ගානේ රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන්. ඉතින් දැම්ම මගේ YouTube channel subscribe කරලා තියාගන්න. ඉතින් අදට ඔච්චර තමයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඊළඟ දවසේ මං අලුත්ම වීඩියෝ එකක් අරගෙන එන්නම් අස්වැසුම පිළිබඳව තොරතුරු ලැබූ සැනින්. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.